අද කොටුවේ ඉඳලා ට්‍රින්කෝ යන නයිට් මේල් එකට නැග්ගේ පොතු හැරින් බහින්න රාගමින් නැග්ගේ ඊට පස්සේ එනකොට මීරිගමි බව්වෙක් නැග්ගා බල්ලෝ වගේ පන්නගෙන ඇවිල්ලා එයා නැග්ගේ ඊට පස්සේ හැමම අපි try කරා ඊළඟ ස්ටේෂන් එකෙන් බස්සන්න ඒත් එයා ආවේ නැහැ ඊට පස්සේ අපි පොතු හැරින් එයාව අරගෙන බැස්සා ඔබතුමියගේ නම දැනගන්න පුළුවන්ද? මම රාණි ලොකු ගලප්පත්ති. මේ හරිය මීරිගම බලවුවත්ත. මොකද්ද මේ සිද්ධිය මුල? අපි මෙයාගේ කතාව මේ බල්ලා ඉන්නේ මීරිගම පොලිසිය ඉස්සරහා ඔසුසල ළඟ ෆාමසිය ළඟයි. ඔව්. ඩඩ්ලි උතන කනිෂ්ඨ කියලා ඉස්කෝලේ තියෙනවනේ ඊට හැපැත්තේ. ඒ ඉස්කෝලේ ඒ හරිය තමයි මෙයා ඉන්නේ. මම දවසකට සැරයක් මෙයාට කණ්ඩ ගිහින් දෙනවා. මේ ආසනීප වුණාම බෙහෙත් එහෙම මට ෆාමසියෙන් නොමිලේ දෙනවා. මම තමයි දෙන්නේ කරන්නේ. ඉතින් මෙයා මට හරි ආදරේ හිතවත්. ඉතින් නොහම ඉන්නකොට ඊයේ මට ඒ ෆාමසියේ මල්ලි කිව්වා රතිඤ්ඤ වලට බය මෙයා දියසරෙත් නැති වුණා. අපේ එහෙ ගෙදර අරන් යන්න කිව්වම මං කිව්වා හා මෙයාව අල්ලන්න බෑ මෙයාට දම් වෙලක්වත් දාන්න බෑ. ඊට පස්සේ බලමු කියලා මම ආවා. අද පාන්දර 6ට විතර මේ මල්ලි මට කෝල් එකක් ගත්තා. මං හිතුවා මෙයා මොන හරි වෙලා මැරුණා හරි මොන හරි කියන්න මට කෝල් එක ගන්න කියලා මම ටක් ගාලා ආන්සර් කරා. කරාම කිව්වා අපේ ඔය මේ බලන්නකෝ WhatsApp එකේ ෆොටෝ 4-5ක් වෙනවා සුද්දි මේ ට්‍රින්කෝ නයිට් මේල් එකේ නැගලා මේ පොල් ගහවෙල ගිහිල්ලානේ මේ දැන් එහෙ කියලා කියනකොටම මේ එයාට යන්න ගියන්නේ නැහැ කිව්වා. මම කිව්වා හා මල්ලියට යන්න කියලා මම ටක් ගාලා වෙලෙම ඇඳගත්තා. ඇඳගෙන මඩකල්පුවේ ට්‍රේන් එකේ මම ඉක්මනට ගියා. ගියාම ස්ටේෂන් එකට ඇවිල්ලා අහල් බැලුවම පොල් ගහවෙල නෙමෙයි පොතු හැර කියලා කිව්වා. ඊපස්සේ මම පොල් ගහවෙලට ටිකට් ගත්තේ. ගිහලා පොතු හැරෙන් බැස්සා. බැහැරි වෙලා එතන ස්ටේෂන් එකේ ඉන්න දෙන්නෙක්ගෙන් විතර ඇහුවම නම් කෝ හිටියා මේ කොල්ල කරපටියක් දාලා ඊරෑ 11ක් ගානට මෙහෙට ඇවිල්ලා බැස්සේ මේ බල්ලෝ කන හින්දා මේ ඔය කොහෙට හරි වෙලා ගිහිල්ලා වෙන්න ඇති කියලා. අපි රෑ දෙපාරක් අපි try කරලා තිබ්බා අපේ කට්ටිය ගිහිල්ලා. හැබැයි මෙයාව මේ අල්ල ගන්න බැරි වෙලා තිබ්බා. පැනලා ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ අපි දෙන්න මල්ලි මමයි උදේ යන අපේ තව දෙන්නෙක් ගිහිල්ලා බලලා තිබ්බා. එතකොටත් සම්බන්ධ කරගන්න බැරි වෙලා තිබ්බා. ඊට පස්සේ අපි දෙන්න ගිහිල්ලා යනකොට අරන් ගියා කියලා එක්කෙනෙක්ව අල්ලන්න ගිහිල්ලා එක්කෙනෙක්ව හපලක් තියෙනවා. ඔව් එහෙම හපනවා. ඔව්. ඉතින් ඊට පස්සේ මම මොකද කරන්නේ දැන් මම හැමතැනම බැලුවා බල්ලෝ ගොඩ ඉන්නවා. නෑ මම දැන් දන්නවා මගේ කටහඬට සුද්ධි කියනකොට එනවා කියලා. ඊපස්සේ මම ටවුන් එකට ස්ටේෂන් එක ළඟින් බැහැලි කරලා මෙයාගේ නම කිය එලේන් ගානේ මම ගියා. යනකොට ඔන්න අස්සක ඉඳලා ඉවරලා මෙයා එළියට ඇවිල්ලා බලනවා මේ උරු කටහඬ මම දැක්ක ගමන් ටක් ගාලා ආවා. ආපු ගාම මම දම්වැල ඉක්මනට දාගත්තා. දම්වැල වටේ අරන් ගියේ නෑ. මම හෑන්ඩ් බෑග් එකේ එල්ලගෙන ගියේ. මොකද මම දම්වැල දැක්කම දුවනවා. ඊට පස්සේ දාගෙන ඒ දම්වැල දාපු ගාම මෙයා දඟලනවා. මම දම්වැලත් එක්කලා මෙයා මෙහෙම වඩාගත්තා. වඩාගෙන ස්ටේෂන් එකට අරන් ගියා පොතු හැර. ස්ටේෂන් එකට අරගෙන ගිහින් ඉවරලා මම ඉතින් අර මෙයාට හානස් එකක් ගෙනිච්ච හානස් එක දාන්න අතන බංකුවේ තියාගෙන මේ කරනකොට එතන එනකොට ඕම බල්ලා රහෙට අරන් යන්න බිමට අරන් කියලා මට සද්ද දැම්මා. මම ඉතින් නිහඬව හිටියා. ඉතලා මේ ඊපස්සේ මම බිමට එහා පැත්තේ කෑල්ල බිමට ගිහිල්ලා මෙයා ඔඩෙක්කේ මෙහෙම තියාගෙන මම බිම හාන්සි වෙලා ෆෝන් එක බිම තියාගෙන බන්දුලට එහෙම ඔක්කොටම කෝල් කරා. කෝල් කරපුවාම බන්දුල කිව්වා අකේ ඔතන තියෙන මේ ඒ අතරේ මම ඒ ඉන්න කට්ටියට කියලා ත්‍රිවිල් එකකින් ගාන අහන්න කියලා මේව කරා. එහෙම අහන්නත් හේතුව මේ කෝච්චියක් එවලේ ආවා මේ රැජිනද කොහෙද? ඒ කෝච්චිය මට මෙයා වඩාගෙන එන්න තිබුණා. එතන අය බල්ලෝ අරන් යන එක තහනම් මනම් කියලා මට පීඩනයක් ඇති කරා. ඊපස්සේ මම මේ මල්ලිට කිව්වා. මල්ලි කිව්වා අකේ දැන් අක්කට අපහසුතාවයනේ මේ නීතියට පිටින් යන්නත් බෑනේ. ඔව් නීතියට පිටින් නෙමෙයි මානසිකව හිතනකොට ඉවරලා මෙයා ඊයේ කෝච්චියේ ආවා. මේ බල්ලා දැන් මම හරි මට සල්ලි නෑ කියලා හිතන්නකො. මට වාහන අරගෙන එන්න බෑනේ. එතකොට කෝච්චිය තමයි එකම පිහිට. නමුත් ඒකට ඉඩ දුන්නේ නෑ. පස්සේ මම නිහඬව ඒ ත්‍රිවිල් කාර්යය රුපියල් 4000ක් කිල්ලුවා. පස්සේ 3800කට කතා කරගෙන ආවා. එවිල්ලා මගේ අතේ කිසිම දෙයක් තිබුණේ නෑ. බන්දුල මල්ලි උතන ෆාමසියේ රුපියල් 4000 ගෙනල්ලා දුන්නා ත්‍රිවිල් එකට. මෙයාවත් දැකලා පස්සේ ඒ මනුස්සත් එක්කලා මෙහෙට ආවා. එනකොට මෙහි පුතෙක් හිටියා. මේ ඒ පුතාට මං කිව්වා කාමරයක් ලේස්ති කරලා වතුර තියලා ගේට් එක ඇරලා තියන්න ත්‍රිවිල් එක ඇතුළට දාන්න එහෙම කියලා. ඊට පස්සේ ආයෙ ටික කරලා තිබ්බා මේ මෙහෙට අරන් ආවා. දැන් මේ සතාගේ පින වාසනාව තමයි කවුරු හරි මේ පෝස්ට් එක දාපු එක. නැත්නම් අපි දන්නේ නැහනේ. ඔව්. ඔව්. ඇත්තටම මම දන්නේ නැහැ. මට බන්දුල මල්ලි තමයි මේ කාට හරි කියලා ෆොටෝ ටික පෝස්ට් කරේ. අපේ කාර්ය මණ්ඩලෙත් රෑ මං හිතන්නේ රෑ ගොඩක් රෑ වෙනකන් මෙයා පස්සේ එලෝලා තිබ්බා. එයා මෙයාව අල්ල ගන්න බෑ කියලා තමයි ඇවිල්ලා තිබ්බේ. ඔව් මට කිව්වා මේ
බව් එකෙන් එහෙම ගිහිල්ලා මේ තියනවා කිලුවල්ලා අර පුතෙක් කතා කරලා කිව්වා. ඉතින් මෙයාව එහෙම මම හරි බන්දුල මල්ලි ඒගොල්ලෝ ගියත් ඒගොල්ලන්ට මට වගේ ඒ හැකියාව නැහැ. ඔව් අල්ල ගන්න පුළුවන්. ඔව් එයාලා හරි ආදරේ. එයාලා වියදම් කරන ඔක්කොම කරනවා. ඒ උනාට අර අම්මගේ නැත්තම් මෙයා අල්ල ගන්න වෙන්නේ බෑ කාටවත් බෑ. කාටවත් බෑ. මට බල්ලෝ හැන්ඩල් කරලා එන අත්දැකීම් තියෙනවා. මොකද මම දෙහිවල ඉන්න කාලේ එහෙම පාරේ ඉන්න සත්තු ගෙනල්ලා හැදුවා. ඒවම කරා. දෙහිවල මං හිටියේ. ඉතින් මේ පසු වෛද්‍යලා ගාව ඉන්නවා. ඒක නිසා මට මේ එක තියෙනවා. ඉතින් වෙන කාටවත් දැන් මෙහෙම කාටවත් තියාගන්න බෑ මේ මට ඇරෙනකොට. මගේ නෙමෙයි වුණාට මට තමයි මෙයාව හැන්ඩල් කරන්න පුළුවන් එකම එක්කෙනා. ඒකයි බන්දුල මල්ලි ෆාමසියේ අයිති එක්කෙනා මට කෝල් කරලා කියලා ඉතින් පින් දුන්නා. මේ නමුත් එයා සල්ලි දුන්නනේ මේ ත්‍රිවිල් එකට සල්ලි දුන්නා. බෙහෙත් හේත් මෙයාට දෙනවා. ඒ ඔක්කොම කරනවා. මගේ කැපවීම තමයි තියෙන්නේ. හරි. ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නාට ඔබතුමීගේ කාලයෙන් වටිනා කාලයෙන් අපිට මේ කාලය ලබා දුන්නට ගොඩක් ස්තුතියි. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ උත්සව සමයේ අපි සතුටු වෙනවා ප්‍රීති වෙනවා වගේම මේ අහිංසක අසරණ සත්තු ගැන හිතන්න එයාලව කරදරයට පීඩාවට පත් කරන්නේ නැතුව ලබන්නා වූ නව වසර ප්‍රීතියෙන් සමරමු. ආයිබෝන් ගොඩක් ස්තුතියි.